අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ BOC Flex app එක හරහා ඔයාලට අවශ්‍ය ඕනම කාලවකවානුවකට අවුරුදු 2ක වුණත් මාස 2ක වුණත් බැංක් ස්ටේට්මන්ට් එකක් කොහොමද ලබා ගන්න කියලා. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයා online tech media YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ළඟම තියෙන bell button එකත් click කරලා තියාගෙන ඉන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. I've been dreaming on in my head like I've seen it a lot. මුලින්ම ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ BOC Flex account එකට log වෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ පහළ තියෙන accounts කියන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට accounts කීපයක් තියෙනවා නම් ඔයා bank statement එකක් ලබා ගන්න account එක මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් last 10 to transactions කියලා තියෙනවා. අන්න ඒ ඉස්සරහා තියෙනවා see all කියලා බටන් එකක් අන්නේ බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතෙන්දී ඔයාට current month එකේ නැත්නම් previous month එකේ bank statement එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ buttons click කරලා. ඊට අමතරව ඔයාට මාස 2කට වඩා වැඩි කාලයක ඔයා කරපු ගනුදෙනු වල transactions ටික ඔයාට එකම statement එකකට ලබා ගන්න ඕන නම් මෙන්න මේ උඩම තියෙන filter transactions කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතෙන්දී ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය සියලුම transactions ටික filter කරලා apply කරලා ඔයාට අදාළ statement එක ලබා ගන්න. ඒක කරන්නේ මෙන්න මේ විදිහට ඔයාට සියලුම transactions ඕන නම් මේ all කියන එක select කරලා තියන්න පුළුවන්. නැත්නම් credits වල විතරක් transactions ටික ඕන නම් මේ credit කියන බටන් එක select කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට debits වල විතරක් නම් transactions ටික අවශ්‍ය මේ debit කියන බටන් එක උඩ touch කරන්න. ඉතින් මට මෙතනදී all transactions ටික අවශ්‍ය නිසා මම මෙතන all කියන බටන් එක select කරලා තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය එක ඔයා මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාට මේ පහලින් බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය කාලවකවානුව තමයි මෙතනදී select කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන්නේ to date to from date කියන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට හරි මේ interface එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තියෙනවා year එකයි month එකයි. අන්න එතෙන්ද ඔයාට මේ year එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට මෙතෙන්දී ආයෙමත් මේ උඩ තියෙන year එක උඩ ඔයා touch කරන්න. ඊට පස්සේ මෙතෙන්දී අපිට years සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් years ටික මෙතෙන්දී ඔයා select කරගන්න. ඔයාට මොන year එකේ ඉඳන්ද ඕනේ මේ transactions වල statement එක. ඉතින් මට අවශ්‍ය 2025 ඉඳලා නිසා මම මෙතන 2025 select කරනවා. හරි ඊළඟට මෙතනදී ඔයාට අවශ්‍ය month එක select කරගන්න. මොන month එකේ ඉඳන්ද ඕනේ කියන එක මෙතනින් select කරගන්න. month එක select කරගත්තට පස්සේ ඔයාට automatically මෙතන date එකක් select කරගන්න එනවා. අන්න එතනදී ඔයාට අවශ්‍ය date එකක් select කරගන්න. හරි ඊට පස්සේ ආයෙමත් ඔයාට කරන්න තියෙන මේ උඩ years තියෙන බටන් එක උඩ touch කරන්න. හරි ඊට පස්සේ ආයෙමත් මේ උඩ year එක appear වෙන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි දැන් මෙතනින් අපිට select කරගන්න පුළුවන් අපේ current year එක 2026 මෙතනින් select කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ year එක select කරගත්තට පස්සේ ඔයාට automatically මෙතන month එකට තමයි එන්නේ. ඊට පස්සේ month එක මෙතනින් ඔයාට අවශ්‍ය month එක select කරගන්න. ඊට පස්සේ date එක මෙතනින් ආයෙමත් select කරගන්න වෙනවා. අවසාන date එක කීයද කියලා ඔයා select කරගන්න. ඉතින් මම මෙතනදී මට අවශ්‍ය date එක මම select කරගන්නවා. හරි දැන් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ okay කියන බටන් එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. හරි ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මම මෙතනදී select කරගත්ත years ටික appear වෙලා තියෙනවා. ඉතින් මේ calendar එක හරහා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය මොන කාල සීමාවටද කියලා මෙතනින් මේ calendar එකෙන් select කරගන්න. ඊට පස්සේ ඔයාට පහළ තියෙනවා minimum amount එක ඔයාට type කරන්න පුළුවන්. ඊට පස්සේ maximum amount එකට කැමති amount එකක් දාගන්න පුළුවන්. ඔයා transactions කරලා තියෙන විදිහට මම මෙතනදී මට අවශ්‍ය minimum amount එක සහ maximum amount එක type කරගෙන මේ apply filters කියන බටන් එක උඩ touch කරනවා. හරි ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට. හරි මේ interface එකේ ඔයාලට කරන්න තියෙන්නේ මේ නිල් පාටින් තියෙන share icon එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට. හරි දැන් මෙතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් ඔයත් ඔයා select කරගත්ත කාලපරිතරයට අදාළ transactions ටික මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක ඔයාගේ phone එකටම download කරගන්න පුළුවන්. උඩ තියෙන dots වලට touch කරලා මේ පහළ තියෙන print කියන
බටන් එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන මේ PDF කියන සර්කල් එකට ටච් කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එකක් සිලෙක්ට් කරගන්න. ඩවුන්ලෝඩ්ස් වල නැත්නම් ඩොකියුමන්ට්ස් සිලෙක්ට් කරන්න ෆෝන් එකේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් done කියන බටන් එකට ටච් කරන්න. එතකොට ඔයාලට ඔයාගේ ෆෝන් එකටම මේ බැංක් ස්ටේට්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න මේ විදිහට තමයි ඔයාලට අවශ්‍ය මාස දෙකකට වැඩි කාල සීමාවක් තුළ ඔයා කරපු සියලුම ට්‍රාන්සැක්ෂන්ස් ඔයාලට එකම ස්ටේට්මන්ට් එකකට ගන්න ඕන නම් BOSA Flex app එක යූස් කරලා මෙන්න මේ විදිහට ඔයාලට ෆිල්ටර් කරලා බැංක් ස්ටේට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතන ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ඔයාලට online tech media YouTube channel එක subscribe කරලා තියාගත්තා නම් ඔයාලට මේ වගේ වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.